ඔයාට සමහර මිනිස්සු හම්බ වෙලා ඇති. එයාලට ඔයාව සෙට් වෙන්නෙම නැහැ. ඔයාට එහෙම හේතුවක් හිතා ගන්නත් බෑ ඇයි එයාලා එහෙම කියලා. ඒත් අහේතුවකට වගේ එයාලට ඔයාව පේන්නම බෑ. පිටට නොපෙනුනාට ඔයාට නොතේරුණාට ඒ අකමැත්ත ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. ගොඩක් වෙලාවට මෙහෙම කරන්නේ තමන්ගේ ජීවිත ගැන අතෘප්තිමත් මිනිස්සු. එයාලා කිසිම දෙයකින් සතුට වෙන්න දන්නේ නැහැ. එහෙම තමන්ගේ ජීවිත ගැන සතුටක් නැති මිනිස්සු ඉන්නේ ලොකු මානසික පීඩනයක. එයාලා හැම වෙලේම ඉන්නේ එයාලගේ ජීවිත ගැන ලොකු ස්ට්‍රෙස් එකක. එයාලා ස්ට්‍රෙස් එක පිට කරන්න තැනක් හොයමිනු ඉන්නේ. එහෙම ස්ට්‍රෙස් එකෙන් ඉන්න එයාලට ජීවිතේ වැරදි ඒත් තමන්ගේ අඩුපාඩු හදා ගනිමින් අඩියෙන් අඩිය ඉස්සරහටම යන්න දඟලන කාටවත් වැරද්දක් නැති ඔයාව පේනවා. එයාලත් නොදැනුවත්ව ඔයාත් නොදැනුවත්ව ඔයා එයාලගේ ලොකුම ටොපික් එක බවට පත් වෙනවා. අම්මෝ එතනින් එහාට ඔයාගේ ජීවිතේ හරිම අමාරුයි. මොකද ඔයා කතා කළත් වැරදි, කෑවත් වැරදි, hina වුණත් වැරදි. ඔයා මොන දේ කළත් ඔයා කරන හැම දෙයක්ම ජජ් කරන්න යාලා උත්සාහ කරනවා. ඔයා කොච්චර පාඩුවේ ඉන්න හැදුවත් එයාලා ඔයාට පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැ. ඔයා පාඩුවේ ඉන්න එයාලා එක විදිහේ වචන දාලා බලනවා ඔයාගේ මොකක් හරි මිස්ටේක් එකක් එළියට ගන්න. එහෙම පොඩි අඩුපාඩුවක් එයාලා හොයාගත්තට පස්සේ ඒකම අල්ලගෙන ඔයාට මානසික පීඩනයක් අරන් ඉන්න සහ ඒ අඩුපාඩුව ලෝකෙට පෙන්වන්න එයාලා දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් එයාලට අපි අනුකම්පා කරන්න ඕනේ ලොකුම හේතුව තමයි එයාලට එහෙම එයාලගේ ජීවිත අවුලෙන් තියෙන්නේ. ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. එයාලගේ ජීවිත මීට වඩා හොඳ තැනකට ගෙනියන්න ඕනේ කියන එක ගැන ලොකු තේරුමක් නැහැ. එහෙම උත්සාහයකුත් එයාලගේ නැහැ. වෙන කෙනෙක්ගේ ජීවිතවල තියෙන අඩුපාඩු හොයමින් ඒවා රස විඳින්මින් ඉන්න එක තමයි එයාලගේ ජීවිතේ. එයාලා එහෙම කරන්නේ තමන්ගේ ජීවිතවල අඩුපාඩු අනිත් අය දකී කියලා. ඒක නිසා එයාලා හැම නිතරම ඔයාගේ ජීවිතේ ජජ් කරනවා. එහෙම ජජ් කරන ගමන් පෙන්වන්න උත්සාහ කරනවා එයාලට වඩා ඔයා පල්ලෙහෙන් ඉන්නේ කියන එක. ඔයාටත් මේ වගේ ජීවිතවල ඇරියස් ඔයාගේ පිටින් යවන මිනිස්සු හම්බ වෙලා ඇති. පුළුවන් තරම් ඉවසීමෙන් එයාලත් එක්ක ගනුදෙනු කරන්න. තමන් ගැන සතුටක් නැති මිනිස්සු ඔයා ගැන සතුටු වෙයි කියලා හිතන්න එපා. එයාලට වෛර කරන්නත් එපා. එයාලට අනුකම්පා කරන්න. මොකද අපි ජීවත් වෙන්නේ හරිම පොඩි කාලයයි. ඒ පොඩි ජීවිත කාලෙත් තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව වෙන මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන අයට අනුකම්පා කරන්න ඕනේ. ඉතින් කාගේවත් ඇරියස් ඔයාගේ පිටින් යවන්න හැදුවත් ඔයා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. ඉස්සරහට යන්න ඕනේ. මොකද එතකොට ඔයාට ඔයාගේ ජීවිතය ගැන කිසිම ඇරියස් එකක් නැහැ. ඔයා දුක සතුට දෙකම විඳිමින් ජීවිතේ ඉස්සරහටම ගෙනියන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් subscribe කරන්න අමතක කරන්න එපා.